වෙනද වගේම ඔයාලා හැමෝම අදත් එකතු වෙලා ඉන්නේ සිලෝන් ටෙක් TV YouTube channel එකෙන් කියන තවත් වීඩියෝ එකක් එක්ක. මීට මාස කිහිපයකට කලින් මම වීඩියෝ එකක් ගෙනාවා. හැක් වුණ Telegram account එකක් recovery කරගන්නේ කොහොමද? ඒ වගේම මේ විදිහට මේ Telegram account hack වෙන්න හේතුව මොකක්ද සහ Telegram account hack කරන Telegram bot මොනවද කියලා. ඉතින් මේ වගේ ක්‍රම කීපයක් තියෙනවා මේ Telegram account hack වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම Chrome extension තියෙනවා. ඉතින් මේ ක්‍රම ගැන මම ඊට කලින් ගෙනාව වීඩියෝ එකේදී කතා කරා. මේ වීඩියෝ එකකින් පස්සේ ගොඩක් දෙනෙක් මට කතා කරා, මට කෝල් කරා, මැසේජ් කරලා ඇහුවා කොහොමද අපි Telegram account එක recovery කරගන්නේ? අපේ Telegram account එක banned වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපේ phone number එකට OTP ගෙන්නේ. ඉතින් මේ වගේ ගොඩක් අය තමන්ගේ ප්‍රශ්න කතා කරලා තිබුණා. Telegram account recovery කරන එක ඇත්තටම දවස් 14ක කාලයක් තමයි මේ Telegram account එක අපිට recovery කරගන්න යන්නේ. ඒ නිසා මට හිතුණා මේ ගැන ඔයාලට වීඩියෝ එකක් කරන්න. ඔයාගේ Telegram account එක කොහොමද හරියටම 100%ක් සාර්ථකව recovery කරගන්නේ? ඒ වගේම ඔයාගේ Telegram account එක කොහොමද permanently delete කරන්නේ කියන එක ගැන. ඉතින් මෙතනදී මම මේක කොටස් වශයෙන් කතා කරන්නේ මොකද ගොඩක් අයට ඇතුළේ තිබු ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ නිසා මෙතනදී කොටස් ඉදිරිය තමයි මම මේක කියලා දෙන්නේ. ඒ කියන්නේ මුලින්ම කතා කරන්නේ ඔයාගේ Telegram එකේ ඔයා phone number එක දුන්නට පස්සේ ඔයාගේ phone number එකට OTP එක ගෙන්න නැත්නම් කොහොමද මේ OTP එක ගෙන්න ගන්නේ? ඒ වගේම ඔයාගේ Telegram account එක hack වෙලා නම් තියෙන්නේ. hacker එයාගේ email එකක් මේකට add කරලා තියෙනවා නම් කොහොමද මේ email එක අයින් කරගන්නේ කියලා. ඉතින් මේ email එක reset කරලා recovery කරගෙන ඊළඟට එන process එක තමයි password එක recovery කරගන්න. ඉතින් මේ password එක recovery කරගන්නේ කොහොමද කියන එක ගැන අද මම කතා කරනවා. ඒ වගේම ගොඩක් අයට තව ඇතිවෙලා තිබ්බ ප්‍රශ්න මේ Telegram account එක permanently delete කරන්නේ කොහොමද? සමහර අය permanently delete කරනවා කියලා Telegram එකෙන් log out වෙනවා. ඉතින් මෙහෙම log out වුණාට පස්සේ hacker ගොඩක්ම ලේසි වගේ Telegram account එක hack කරන්න. මොකද ඔයාගේ Telegram account එකේ කිසිම security එකක් නැහැ. ඔයාලා two step verification on කරලත් නැහැ. ඒ වගේම ඔයාලා log කරලත් නැහැ ඔයාගේ Telegram එකට. ඒ නිසා මේ හැකර්ට ගොඩක්ම පහසුවෙන් ඔයාගේ Telegram account එක hack කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මේ Telegram account එක සම්බන්ධව තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර අරගෙන තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. හොඳයි අපි එහෙනම් බලමු ඔයාගේ Telegram account එකේ ඔයා phone number එක දුන්නට පස්සේ ඒකට OTP ගෙන්න නැත්නම් ඒ කියන්නේ normal message එකකින් OTP ගෙන්න නැත්නම් කොහොමද ඒ OTP එක ඔයාගේ phone එකට ගන්න කියලා. මේ ඔයා Telegram account එක හදාගන්න යන phone number එකට ඔයා WhatsApp account එකක් හදා ගන්න ඕනේ. දැන් ඔයා WhatsApp account එකක් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔයාගේ phone number එක දීලා මේ Telegram එකට ඔයාගේ WhatsApp එකට එන OTP එක මේ Telegram එකට දෙන්න. ඔයාට normal message එකක් විදියට මේ OTP එක එන්නේ නැත්තම් ඉතින් ගොඩක් දුරට මේ OTP කියන්නේ මේ hacker අතට. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් WhatsApp එකට මේ OTP එක ගෙන්න ගන්න. දැන් ඔයා ඒ නම්බර් එකට WhatsApp account එකක් හදාගෙන ඉන්නේ. ඒ නිසා ඔයාට ලේසියෙන්ම WhatsApp එකට ඔයාට OTP එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයා දැකලා ඇති ඔයාගේ account එක hack වෙන්න කලින් ඔයාට OTP එකක් එනවා normal message එකක් ලංකාවේ නම්බර් එකකින් 0.75 වගේ. ඉතින් මේ වගේ එන numbers වලින් මේ එන OTP emoji එහෙම නැත්නම් words වලින් එනවා. ඒ කියන්නේ 2130 මෙහෙම එනවා. එහෙම නැත්නම් symbols එක්ක එනවා. ඉතින් මේ වගේ OTP දෙන්න යන්න එපා. මොකද මේ OTP එක hacker අතට ගිහිල්ලා ඊට පස්සේ hacker හරහා තමයි මේ OTP එකක් ලංකාවේ නම්බර් එකකින් එන්නේ. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ OTP එක WhatsApp එකෙන් ගෙන්න ගන්න. හොඳයි අපි දැන් බලමු අපේ hack වුණ Telegram account එක කොහොමද recovery කරගන්නේ කියලා. ඉතින් ඔයා කොහොමද ඔයාගේ Telegram account එක hack වුණා කියලා දැනගන්න. ඉතින් Telegram account එක hack වුණා කියලා දැනගන්නේ ඔයාගේ Telegram account එකේ ඔයාගේ email එක වෙනස් කරලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේ තියෙන මගේ email එක නෙමෙයි මේක වෙන කෙනෙක්ගේ ඊමේල් එකක්. ඉතින් මේක කොහොමද මම රිකවරි කරගන්නේ කියලා. ඉතින් ඔයාලට එතන යටින් බලා ගන්න පුළුවන් වෙනවා වගේ ඊමේල් එක රීසෙට් කරන්න. ඉතින් මේ ලින්ක් එක ටච් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එක රීසෙට් වෙනවා දවස් 7ක් ඇතුළත. ඉතින් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඔයාගේ ඊමේල් එක රීසෙට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ ඊමේල් එක ඔයාලට රීසෙට් කරන්න පුළුවන්. මේක දවස් 7ක් ඇතුළත ඒ කියන්නේ දවස් 7ක කවුන්ට් එකක් යනවා. මේ දවස් 7 ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසේ ඉවරුණාට පස්සේ දවස් 6යි කියලා පෙන්නනවා. ඊට පස්සේ හෙට දවසේ වුණාට පස්සේ ආයි දවස් 5යි කියලා පෙන්නනවා. ඉතින් මේ විදිහට මේ කවුන්ට් එක ඉවරුණාට පස්සේ ඒ කියන්නේ දවස් 7 ඉවරුණාට පස්සේ ඔයාගේ ඊමේල් එක සම්පූර්ණයෙන්ම රීසෙට් වෙනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න වෙන්නේ ඔයාගේ අලුත් ඊමේල් එක දෙන්න කියලා. ඉතින් මෙතනදී ඔයා මතක තියාගන්න ඔයාගේ පරණ ඊමේල් එක දෙන්න එපා. ගොඩක් කට්ටිය දැන් කිව්වා පරණ ඊමේල් එක විතරයි තියෙන වෙන ඊමේල් නැහැ කියලා. ඒ නිසා යාළුවා මම කිව්වා කමක් නැහැ ඔයා පරණ ඊමේල් එක දෙන්න කියලා. හැබැයි ඔයා මෙතනදී ඔයාගේ ඊමේල් එක මාරු කරගන්න ඕනේ. මොකද ඔයා මෙතනට අලුත් ඊමේල් එකක් දෙන්න කියන්නේ සමහර විට මේ හැකර් ඔයාගේ ඊමේල් එක හැක් කරලා ඒ හරහා ඇවිල්ලා තියෙන්නත් පුළුවන්.
ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් මෙතනට යූස් නොකරපු ඊමේල් එකක් දෙන්න. ඒ කියන්නේ අලුත් ඊමේල් එකක් දෙන්න Telegram එකට යූස් නොකරපු. ඉතින් මේ විදිහට අලුත් ඊමේල් එකක් දුන්නාට පස්සේ වාට ඉක්මනින් වාට OTP එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට OTP එක ගෙන්න ගත්තට පස්සේ වාට මේ OTP එක දීලා වාට එතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. ඊට පස්සේ වාට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක දෙන තැන. ඉතින් මෙතනට හැකර් ඒ කියන්නේ ඔයාගේ account එක හැක් කරාට පස්සේ යා මුලින්ම කරන්නේ මෙතනට යාගේ පාස්වර්ඩ් එකක් දාගන්න එක. ඒ කියන්නේ යා 2 step verification on කරන එක. ඉතින් මේ විදිහට 2 step verification on කරලා නම් තියෙන්නේ. ඔයාට දැන් මෙතන මේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න වෙනවා. ඉතින් ඔයාට මේක පහලින් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාට මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති forgot password කියලා. ඉතින් මෙන්න මේ forgot password කියන link එක පාරක් ටච් කරාට පස්සේ reset account කියලා තියෙනවා. මේ රීසෙට් account කියන එක ටච් කරාට පස්සේ ඔයාගේ password එක දවස් 7ක් ඇතුළත රීසෙට් වෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. ඉතින් මේ විදිහට ඔයාගේ password එක දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන් රීසෙට් වෙනවා. ඉතින් password එක දවස් 7ක් ඇතුළත රීසෙට් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ account එක හදාගන්න. ඉතින් ආපහු ඔයාට මුලින්ම තමයි process එක පටන් ගන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාට ආපහු ඔයාගේ email එක දීලා ඒ email එකට එන OTP එක දීලා OTP එක දුන්නාට පස්සේ කෙලින්ම එන්නේ ඔයාගේ ආපහු 2 step verification එක කියන්නේ password එක දුන්න තැනට. ඊළඟට එන්නේ ඔයාගේ name එක දෙන්න. ඒ කියන්නේ ඔයාට අලුතෙන් account එක හැදිලා එන්නේ. ඉතින් ඔයාගේ අලුත් account එකට නමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ account එක හදනකොට නමක් දෙන්න ඕනේ. ඉතින් ඒ නම තමයි මෙතනදී දෙන්න ඕනේ. ඉතින් මේ නම දුන්න ගමන් ඔයාව ආපහු forward වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මෙතනදී මේ code එක expired වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට නම දෙන්න බැරි වුනේ. ඉතින් මේකට කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඔයාට ආපහු අර process එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. දැන් ඔයාට වගේ phone number එක දුන්නා. ඒ ඊතලේ ටච් කරා. ටච් කරලා ඉස්සරහට ගියාට පස්සේ වගේ email එක දැන් Telegram එකේ save වෙලා තියෙන්නේ. දැන් මේ email එකට එන OTP එක මෙතනට දුන්නා. OTP එක දීලා ඉස්සරහට ගියාට පස්සේ ඊට පස්සේ ආයි 2 step verification on කරන්නේ නැහැ. ඊළඟට එන්නේ ඔයාගේ නම දෙන්න. කලින් අර නම දීලා එතනින් forward වුණා වගේ එතන තියෙන්නේ නම දෙන්න. ඉතින් මේ නම දුන්නාට පස්සේ ඔයාගේ account එක දැන් ඔයා හදාගෙන ඉවරයි. ඉතින් account එක හැදුනට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ account එකේ 2 step verification on කරන එක. 2 step verification on කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ account එක secure කරගන්න. ඉතින් මේ 2 step verification on කරලා ඉවරුනට පස්සේ ඔයාගෙන් බලන්න ඔයාගේ Telegram app එකේ device වල වෙන කෙනෙක්ගේ device එකක් තියෙනවද කියලා. ඉතින් බොහෝ දුරට මේ විදිහට device එකක් පෙන්වන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මේ hackers-ලා 2 step verification on නොකර email එක විතරක් වෙනස් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට email එක වෙනස් කරාට පස්සේ අපි email එක reset කරලා දවස් 7කින් අපිට account එකට log වෙන්න පුළුවන්. හැබැයි එතකොට අපේ details ඔක්කොම තියෙනවා. කිසිම දෙයක් delete වෙලා නැහැ. හැබැයි මේ hacker පාවිච්චි කරලා තියෙන විවිධ group තියෙනවා. ඒ වගේම විවිධ chat තියෙනවා. ඉතින් මේවා වෙන විදේශ රටවල වල භාෂාවෙන් තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන අපේ account එක. ඉතින් මෙතනදී අපි device වලට ගියාම අපිට terminate කරන්න බැරි device එකක් තියෙනවා. මේක තමයි hacker ගේ device එක. ඉතින් මේ device එක තියෙනවා කියන්නේ hacker ට ආපහු සැරයක් අපේ account එකට log වෙන්න පුළුවන් කියන එක. ඉතින් මෙතනදී මොකද කරන්නේ? ඔයා අනිවාර්යෙන් මේක terminate කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාට ආපහු ඔයාගේ account එක permanently delete කරන්න ඕනේ. කොහොමද අපි අපේ account එක permanently delete කරන්නේ? ඉතින් එතනදී කරන්න ඕනේ ඔයා ඔයාගේ account එක log වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ Telegram account එක log වෙලා ඉන්න ඕනේ. log වෙලා ඔයා මුලින්ම කරන්න ඕනේ 2 step verification එක මාරු කරන එක. ඒ කියන්නේ මේ hacker එයාගේ email එකක් දීලා තියෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ email එක මාරු කරලා ඔයා මෙතන 2 step verification මුලින්ම on කරලා තියාගන්න. එහෙම නැත්නම් මේ hacker-ට පුළුවන් ලේසියෙන් ඔයාව මෙතනින් log out කරලා දාන්න. ඊට පස්සේ ඔයා යන්න Google එකට. Google එකට ගිහිල්ලා ඔයා search කරන්න delete Telegram account කියලා. මේක search කරලා ගියාට පස්සේ මේ search list එකේ උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා authorized Telegram කියලා. මේ උඩින්ම තියෙන link එක click කරන්න. link එක click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ Telegram එකේ ඔයාගේ phone number එක දෙන්න. ඉතින් ඔයාගේ මේ hack වෙලා ඔයාලට terminate කරන්න බැරි device එක තියෙන Telegram account එක තියෙන්නේ. ඒ Telegram account එකේ phone number එක තමයි මෙතනට දෙන්න ඕනේ. මෙතන ඔයා phone number එක දෙනකොට ඔයා +94 කියලා දීලා ඊට පස්සේ ඔයාගේ phone number එක දෙන්න. ඒ කියන්නේ +94 77 1234 මේ විදිහට තමයි ඔයාගේ number එක දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට දුන්නට පස්සේ ඔයාගේ Telegram account එකට තමයි OTP කියන්නේ. ඉතින් මේ Telegram account එකට මේ OTP එක ගියාට පස්සේ මේ OTP එක ඔයා දෙන්න ඕනේ. මේ screen එක ඔයාලට පේනවා ඇති. මේ විදිහට ඔයාගේ OTP එක මෙතන confirmation code කියන තැනට දීලා remember me කියන එක ටික් එක දාලා ඔයා sign in ටික් කරන්න ඕනේ. ඉතින් මේ sign in button එක ක්ලික් කරාට පස්සේ ඔයා ඊළඟට යන්නේ පොඩි links තුනක් තියෙනවා. ඉතින් මෙතන උඩින් තියෙනවා API කියලා, ඒ වගේම delete account කියලා තියෙනවා, ඒ වගේම logout කියලා තියෙනවා. ඉතින් මෙතන අපිට අවශ්‍ය වෙන්නේ මේ delete account කියන එක. ඒ වගේම මෙතන යටින් තියෙනවා logout කියලා. ඔයා logout දුන්නොත් ඔයා ආපහු මුලට එනවා. ඒ කියන්නේ ඔයාට ආපහු ඔයාගේ phone number එක දීලා phone number එකට OTP එක ගෙන්නගෙන ඒ OTP එක දීලා ඔයාට ආපහු මෙතනට එන්න වෙනවා.
ඉතින් මෙතන අපිට අවශ්‍ය වෙන්නේ delete account කියන එක. ඒ කියන්නේ අපි අපේ account එක delete කරන්න යන්නේ. ඉතින් මේ delete account කියන එක ක්ලික් කරාට පස්සේ ඊළඟට යන්නේ ඔයාලට බලාගන්න පුළුවන් අපේ phone number එක තියෙනවා. අපිට මෙතනින් අපේ phone number එක change කරන්න බෑ. යටින් තියෙනවා message box එකක්. ඒ වගේම button එකක් තියෙනවා delete my account කියලා. ඉතින් මේ message box එකේ ඔයාලට කැමති දෙයක් නේද type කරලා ඔයාලට තියෙන delete my account කියන button එක click කරන්න. මේක click කර ගමන් මැනිකව ඔයාගේ Telegram account එක permanently delete වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ Telegram account එක කියන්නේ ඔයාලා device එක terminate කරන්න බැයි නම් permanently delete කරලා අලුතෙන් account එක හදාගන්න. එහෙම නැතුව ඔයා log out වෙන්න යන්න බෑ. log out වුණොත් ඔයාගේ account එක hacker ට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ලේසියෙන්ම. ඒ නිසා මේ විදිහට terminate කරන්න බැරි device එකකම ඔයාලට Telegram account එක delete කරන්න ඕන නම් ඉතින් මේ ක්‍රමේ පාවිච්චි කරන්න ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ Telegram account එක 100%ක් සාර්ථකව delete කරන්න පුළුවන් එකම ක්‍රමය මේක තමයි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ ඔයාගේ device එකට OTP ගෙන්න නැත්නම් Telegram OTP ගෙන්න නැත්නම් කොහොමද OTP එක ගන්නෙ? ඒ OTP එක ගන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක ගැන. ඒ වගේම ඔයාගේ account එක hack වුණොත් hack වුණ Telegram account එක කොහොමද recovery කරගන්නේ කියන එක ගැන. ඉතින් ඊළඟට මම කතා කරේ කොහොමද ඔයාගේ Telegram account එක log out වෙන්න නැතුව permanently delete කරන්න කියන එක ගැන. ඒ වගේම terminate කරන්න බැරි devices කොහොමද terminate කරන්න කියන එක ගැන. ඉතින් මේ වගේ videos වලට දිගටම බලන්න පුළුවන් අපේ YouTube channel එකත් එක්ක එකතු වුණොත් ඒකට මේ වීඩියෝ එකට පහළින් තියෙන රතු පාට subscribe button එකක් ඒක click කරගෙන යන්න. ඒ වගේම අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ mobile එකට notification එකක් එන්න ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් press කරලා එකතු වෙනවා. ඒ වගේම ඔයා තමයි අපේ social media follow කරලා නැත්නම් මේ තියෙන අපේ social media links ඔයාලට පුළුවන් අපේ social media follow කරගෙන යන්න. ඉතින් ඔයා තමයි අපේ Telegram community group එකත් එක්ක join වුනේ නැත්නම් අපි දාන videos වල latest update ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Telegram community group එකෙන් ඒ වගේම අපේ WhatsApp channel එකෙන්. ඉතින් මේ දෙකටම join වෙලා ඉන්න ඔයාලට පුළුවන් අපි දාන videos වල latest update ඔයාලට අපේ channel හරහා බලා ගන්න. එහෙනම් ගිහින් එන්න මේ වගේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ එකක් සමගින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.